අද අපි කතා කරන්න අදහස් කරේ විදේශ ආයෝජන සහ ශ්‍රී ලංකාව කියන මාතෘකාව යටතේ පොඩි තාම ලුහුළු විචාරයක් විග්‍රහයක්. විශේෂයෙන් මේකට ආණ්ඩුවේ මහින්ද ජයසිංහ ඇමතිවරයා විසින් කළ ප්‍රකාශයක් පාදක කරගත්තා. ඔහු කියනවා මේ අදානි නෙමේ මොන ආයෝජකයාවත් ලංකාවට මේ අපි කියන කොන්දේසි ඇතුලේ තමයි වැඩ කරන්න වෙන්නේ කියන එක. අතර මේක මහින්ද ජයසිංහගේම අදහසක් නෙවෙයි, කොහොමත් කාලාන්තරයක ඉඳන් බිමේ රජයන බිමේ මිදුන පොදු අදහසක්. මේක මෙහෙම වෙන්නේ මේ ලංකාවේ කොහොමත් විදේශ ආයෝජකව සම්බන්ධ තියෙන චිත්‍රය රටේ අපිට අයිති දේවල් කොල්ල කාගෙන යන්න එන පිරිසක් විදිහට තමයි හැම වෙලෙම විදේශ ආයෝජකයන් දිහා දකින්න දෘෂ්ටිවාද බිමේ පවතින්නේ. නන්දාමාලිනීගේ සින්දුවක තියෙනවා ඒකේ උගස් කරන රන් දූපත කියන සින්දුව. එතකොට හැම වෙලෙම උගස් කරන රන් ඒ සින්දුව පවා හැදෙන්නේ මේ කියන්නේ අයිඩියොලොජි එක ඇතුලේ හැදෙන්නේ. මේක ඇතුලේ අයිඩියොලොජි එක වැඩ කරන හැම වෙලෙම ආයෝජකයන් මේක තියෙන දේවල් කොල්ල කාගෙන යන්න කියන අයිඩියොලොජි එක ඇතුලේ තමයි මේ සින්දුවට අදාළ මේ සින්දුව පවා හැදෙන්නේ. මේක ඇතුලේ ඒ වනුව හැම වෙලෙම වැඩ කරන්නේ අර කියපු උගස් කරන රන් දූපත කියන අයිඩියොලොජි තමයි. අයිඩියොලොජි එක තමයි දූපත ඇතුලේ හැම යුගයක වගේ දිගින් දිගටම අභ්‍යාස කරන්න ගත්තේ. තවත් පැත්තකින් මේකට හේතුව වෙන්නේ බිමේ තියෙන හැම වෙලෙම මේ අරකින් ප්‍රාදේශීය මේ වවාගෙන කන අර ඉතිහාසයේ තිබුණ සරල ආර්ථික සම්පෝෂිතය කියන එක තමයි හැම වෙලෙම පරමත්වයට නැගලා තියෙන්නේ. ඒක තමයි මේ පරම දේ විදිහට හැම වෙලෙම එන්නේ. එතකොට ඒකත් එක්ක අර මේ අර කිව්ව ගෝලීය ආයෝජන ඇතුළේ තියෙන මේ මුදල නැත්නම් අර මේ මුල්‍යමය ගනුදෙනුව කියන එක ඒක මේ අරකට එක්ක හැප්පෙනවා. අර නිකන් ඔය මුල්‍යමය ගනුදෙනුව කියන එක ඒක මේ දූෂිත වගේ මේ විග්‍රහයක තමයි ඒ දූෂිත වගේ ඒ වගේ තැනක නිකන් නොවිය යුක්තක් විදියට තමයි අර ගෙවු මේ විදුලි ජනමනස ඇතුළේදී චිත්‍රණය වෙන්නේ. මේකට තමයි බොහෝ දුරට මේ තත්ත්වයක් එක්ක තමයි මේ ගැටලුව එන්නේ. අනිත් පැත්තෙන් බිම ඉතින් අපි බොහොම ඈත සියවසක තාම ඉතින් ගැලවිලා නැතිකමත් එක්ක මේක බිමට කොහොමත් අර එන ආයෝජන සම්බන්ධයේ සංවාදයට සාකච්ඡාවට යන්න බෑ. ඒක බොහෝ දුරට ඒක අර බොහෝම ඈත පැත්තකට ගිරාඳුරු කෝට් වගේ ඈත පැත්තකට ගිහිල්ලා ඉවරලා රොකට් සයන්ස් කතා කරා වගේ තත්ත්වයක් තමයි ඉන්නේ. ගැප් එක වැඩි. ඒ වගේම විශේෂයෙන්ම අපි මෙතන තව ගැටලුවක් අපි කිව්වට ආයෝජක හැම වෙලේම මේක ඇතුළට එන්න බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ අරගෙන හැම වෙලේම පුරා කනවා වගේ ඇත තත්ත්වයක් ගත්තොත් එහෙම ආයෝජක මේ දූපතට එන්න තියෙන කැමැත්ත ඇත්තටම හරිම අඩුයි. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මේකට පය තියන්න කලින් ඉඳන්ම ආයෝජන සම්බන්ධ බරපතල විරෝධයන් පවතින උද්ඝෝෂණ කරන රටකට කියන එක. ඒකට ඒගොල්ලෝ ලොකු ආයෝජන ප්‍රමාණයක් අරගෙන මුදල් ප්‍රමාණයක් අරගෙන එන්නේ යම් විශාල එන්න කලින්ම මේක තුලේ යම් අවධානමක් තියෙනවා කියන එක ඒගොල්ලෝ දකිනවා. ඒ වගේම ඒගොල්ලෝ එන්නේ මේක ඇතුලේ යම් කාලයකට පවතින ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් එක මේක ඇතුලේ ස්ථානගත වෙන්න ඕන. ඒකට එතනදී ඒගොල්ලන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් වෙච්ච තව අරුබුද ගොඩක් තියෙනවා. අර කියපු මේක ඇතුලේ තියෙන අයිඩියොලොජි එක ඇතුලේ මේන යම් දේවල් මේගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පෑහෙන්නේ නැහැ. විශේෂයෙන් මේගොල්ලන්ගේ එන්ටර්ටේන්මන්ට් පැත්ත. ඒගොල්ලන්ගේ එන්ටර්ටේන්මන්ට් වල තියෙන එකක් තමයි ගොඩාක් ඒගොල්ලන්ගේ සෙක්ෂුවල් එන්ටර්ටේන්මන්ට් කියන එක. ඒතර මේ සෙක්ෂුවල් එන්ටර්ටේන්මන්ට් කියන එක ලංකාවේ කල්චර් එකත් එක්ක ලොකු ගැප් එකක් තියෙනවා. මේක ඇතුලේ ඒගොල්ලෝ ඉන්නේ එන්ටර්ටේන්මන්ට්ස් මේක ඇතුලේ ගන්නේ මේ බරපතල වරදක් විදිහට. ඒතර එතනත් ලොකු ගැටුමක් වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේක ඇතුලේ ගැටුමක් විදිහට නෙවෙයි. ඒකට ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ මෙතන. ඒගොල්ලෝ දන්නවා. බොහෝ දුරට ආයෝජකයෝ ලංකාවට එන ආයෝජක මෙහෙට එන්නේ නැතුව පිලිපීන පැත්තට යන්නේ. මේ අවස්ථාවේ කියන ඒ සෙක්ෂුවල් එන්ටර්ටේන්මන්ට් කියන ඒගොල්ලන්ට විනෝද වෙන ක්‍රම වේදී රට ඇතුළේදී මෙහෙට වඩා ගන්න පුළුවන්.
මේ තත්ත්වයටම ඇත්තටම බොහෝ දුරට ඔය ඇමතිවරයාගෙන් එහෙම ප්‍රකාශයක් ආවට ඒක තමයි මේක ඇතුලේ පවතින පොදු අදහස. ඒකත් එක්ක තමයි ඇත්තටම ලංකාවේ බරපතල තත්ත්වයක් මේ වෙනකොට තියෙන්නේ. තාක්ෂණය සහ ප්‍රාග්ධනය මේ මොකුත් නැහැ. මේවා ගන්න වෙන්නේ ලෝකෙ හැමදාම තුනෙත් එහෙමයි. විශේෂයෙන් ඉන්දියාව දිහා බලුවත් ඒවා ගන්න වෙන්නේ පිටින්. නමුත් ඒවා මේවා ඇතුලේදී ප්ලේස් කරන්න බැරි බරපතල අර්බුදයක් තියෙන විසඳුම් නැති ඉදිරියට දිග්ගැසුණු. ඔක තමයි අපේ අද කෙටි විග්‍රහ විදිහට අපි ගත්තේ.